විනාඩි 5න් කෑමක් හදමුද? හායි යාළුවනේ මම සෆ්නා. අද මම ඔයාලට විනාඩි 5න් හදලා පෙන්නන්න යන්නේ මෙන්න මේ මැකරෝනි එක. සෝ මම කලින්ම මැකරෝනි එක තඹ ගත්තා. සාමාන්‍ය විදියෙන් නෙමෙයි මම තැම්බුවේ. මේක මම අවශ්‍ය ප්‍රමාණයේ මැකරෝනි, වතුර, ලුණු, කහකුඩු ඔක්කොම දාලා මම ප්‍රෙෂර් කුකර් එකේ තැම්බුවේ. හරියටම හයි ෆ්ලේම් එකේ 27ක් වෙනකොට හොඳටම තැම්බිලා තියෙනවා. එහෙනම් මේක හොඳටම තැම්බිලා හොඳටම තැම්බිලා ඒකත් එක්ක මම ගත්තේ ලුණු ගෙඩි එකමාරක් තක්කාලි භාගයක් අම්මිරිස් එකයි ගත්තේ ඒකත් අපි එකද ලොකුට සරකන්නේ නැහැ ඒත් එකම විතර තුනක් එහෙනම් එන්න මාත් එක්ක මැකරෝනි හදමු එහෙනම් යාළුවනේ අපි හදන්න පටන් ගමු මම ඔයාලට මුලින්ම කියන්න කැමතියි ඔයාලගේ මැකරෝනි ප්‍රමාණයට වඩා ලොකු භාජනයක් ගන්න මම සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ භාජනයක් කරන් තිනවා මොකද හේතුව කියලා කිව්වොත් මේ වගේ භාජනයක් ගන්න එතකොට ඔයගොල්ලන්ට හොඳට මැකරෝනිය ටෙම්පරාදු කරගන්න පුළුවන් හොඳට මික්ස් කරගන්න පුළුවන් ඔක්කොම අර ග්‍රේවි ටික මැකරෝනි වලට වදිනවා මේ වගේ ලොකු භාජනයක් ගත්තොත් සෝ පුළුවන් තරම් ලොකු භාජනයක් ගන්න මුලින්ම හට්ටිය තියලා ටික ඔන් කරාන් පස්සේ හට්ටියේ දින වතුර ටික ඔක්කොම හිඳෙන්න ඕනේ ඊට පස්සේ ඔයාලා සාමාන්‍යයෙන් ටෙම්පරාදු කරන දාන පොල් තෙල් ප්‍රමාණයට වඩා චුට්ටක් වැඩිපුර දාගන්න. ඒකත් මම චුට්ටක් වැඩිපුර දාගන්නවා. ඉතින් යාළුවනේ හට්ටිය හොඳට රත් වුණාන් පස්සේ ඒකට පොල් තෙල් ටික දාගන්න. පොල් තෙල් ටිකක් දාලා ඒකත් රත් වුණාන් පස්සේ ඒකට ලුණු, අමු මිරිස්, තක්කාලි. ඒ ඔක්කොම ටික එකට දාගත්තත් එකයි නැත්නම් මං වගේ වෙන වෙනම දාගත්තත් එකයි. මුලින්ම ලුණු ටිකයි අමු මිරිසුයි දාලා ඒ ටික වෙලාවකින් පස්සේ තක්කාලි දාගන්න. ඔක්කොම එකතු කරගත්තාන් පස්සේ අපිට කරන්න තියෙන්නේ අපිට ඕන 3-5 ටික දාන එක. සාමාන්‍යයෙන් මං 3-5 කුඩ ඒකට කුඩු කියලා එකට එකතු කරන්නේ කහ කුඩු මිරිස් කුඩු කියන්නේ කළු කුඩු ටිකක් එකතු කරගන්නවා පාටට කළු කුඩු ගම්මිරිස් කුඩු කෑලි මිරිස් ඒවා ටික තමයි එකතු කරගන්නේ ඒකත් එක්කම ලුණු මේ ටික ඔක්කොම එකතු කරලා ටික වෙලාවක් හොඳට හැඳි ගහලා ඉවර වෙලා ඒකට මම බිත්තර තුර කඩලා දාගන්නවා සාමාන්‍යයෙන් තක්කාලි බිත්තරයි දෙක එකට මික්ස් වෙනකොට අනිවාර්යයෙන්ම සුප්කඩ රහක් ඇති වෙනවා ඒ හින්දා සුප්කඩ දාන කිසිම ඕමනාවක් නැහැ සමහර කට්ටිය සුප්කඩ දානවානේ ඒගොල්ලන්ට කියන්නේ ඒගොල්ලෝ try කරලා බලන්න තක්කාලි බිත්තරයි එකතු වෙනකොට ඒ රහ සාමාන්‍යයෙන් එනවා ඊට පස්සේ ලුණුත් ඔයාලට අවශ්‍ය ප්‍රමාණය දාලා හොඳට ටෙම්පරාදු කරගත්තාන් පස්සේ බිත්තරත් එක්ක ඒකට වතුර ටිකක් ඇඩ් කරගන්න ඒයි කියලා කිව්වොත් එතකොට ග්‍රේවිනස් එක පොඩ්ඩක් වැඩි වෙනවා කිරි තියනවා නම් පොල් කිරි තියනවා නම් පොල් කිරිත් කමන්නේ නැහැ ඔක්කොම ඇඩ් කරගත්තාන් පස්සේ ඔයාලගේ දැන් තේරෙනවානේ මේක හොඳ රත් වෙලා තියෙන්නේ කියලා. ඊට පස්සේ ඔයාලගේ මැකරොනි ටික දාලා හොඳට ටෙම්පරාදු කරගන්න. අර බිත්තර ටික හොඳට මොකද කියන්නේ බැඳෙන්න ඕනේ කියලා දෙයක් නැහැ. සාමාන්‍යයෙන් මේ වුණකොටම දැම්මොත් හොඳයි. එතකොට හැම එකටම බිත්තරේ වදිනවා. සෝ මේ විදිහට මම හදාගත්තේ මට විනාඩි 5යි තමයි ගියේ. ලොකුම වැඩේ වෙන්නේ අපිට මැකරොනි ටික තඹ ගන්න එකනේ. ඕනෑම කෑමක එක දෙයක් ගොඩක් ලොකු කාලයක් යනවනේ. ඒ වගේ මේ මැකරොනි හදා ගන්නකොට ගොඩක්ම කාලය යන්නේ මැකරොනි වලට. සෝ මම කියන්නේ ඔයගලන්ට මැකරොනි තඹ ගන්න අලුත් විදිය තමයි ප්‍රෙෂර් කුකර් එකේ වතුර අරගෙන ඒකට මැකරොනි එකක් දාලා ලුණු කහ කුඩු ඔක්කොම එකටම දාලා ප්‍රෙෂර් කුකර් එක වහලා හයි ස්පීඩ් එකේ තියන්න. හයි ෆ්ලේම් එකේ තිබ්බහම විසිල් 7යි ඔයගලගේ මැකරොනි එක අනිවාර්යයෙන්ම හොඳට තැම්බිලා එනවා. සාමාන්‍යයෙන් තැම්බෙන තරමටම. එහෙනම් යාළුවනේ අදට මම ඔයගලන්ගෙන් සමු ගන්නවා. මාව ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. ඒ වගේම ෆලෝ නොකරපු කට්ටිය ඔයගලගේ ආදරයෙන් චුට්ටක් දීලා ෆලෝ කරන් යන්න. කාපු වීඩියෝ එක ගත්තා වීඩියෝ එක අරන් තියෙන්නේ ඕෆ් කරලා